අපිත් එක්ක බෝට්ටු සවාරියක් යන්න. අද අපි ඔයාලා එක්ක යන්නේ ජර්මනියේ පුංචි වෙනිසිය බලන්න. ජර්මනියේ අපි ජීවත් වෙන බර්ලින් නගරයේ ඉඳලා කොළ පාටින් පිරුණු මේ පුංචි පාරාදීසය හොයාගෙන යන ගමන තමයි මේ. හායි යාළුවනේ, කොහොමද ඔයාලට? ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. අද අපේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ස්ප්‍රේවල්ඩ්. මේ ස්ප්‍රේවල්ඩ් තියෙන්නේ ලුබනව් කියන නගරයට කිට්ටුව. මේ ලුබනව් කියන්නේ හරිම ලස්සන නගරයක්. අපි මේ යන පාර දෙපැත්තේ තනිකරම තියෙන රෝසමාල්. මේක ගොඩාක් සංචාරක ආකර්ෂණයේ දිනාගත්ත තැනක්. මෙහි තියෙන කාලගුණෙත් එක්ක මේ රෝසමාල් හරිම ලස්සනට හැදෙනවා. අපි දැන් මේ රෝසමාල් තියෙන පාර දිගේ අපි බෝට්ටු තියෙන තැන හොයාගෙන යන ගමන් ඉන්නේ. අපි මීට සතියකට විතර කලින් ඔන්ලයින් මේ බෝට්ටු බුක් කරගත්තා. දැන් අපි මේ ලුබනව් ස්ටේෂන් එකේ බහලා මේ බෝට්ටු තියෙන තැනට යන ගමන් ඉන්නේ. ඔයා ජර්මනියේ ජීවත් වෙන කෙනෙක් හරි ජර්මනියේ ට්‍රැවල් කරන කෙනෙක් හරි නම් ඔයාටත් මෙතනට යන්න කැමැත්තක් තියෙනවා නම් ඒ සියලු විස්තර අපි පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ වගේ දිගටම තියෙන්නේ. එහෙමයි. ඔයිලගෙන සමහරවිට ලොකු නිකන් අර මහවැලි සයිස් පැතිත් තියෙනවා. සමහර ගඳුන ඔයිලා චූටි. ඒ කියන්නේ හරවගෙන දෙක ගන්න බැරි ඒවා තනුත් තියෙනවා. ඒක උඩ ඒ වගේ පොඩක් අයින් කරගෙන අනිත් කෙනා දිද දීලා ගැඹුරු නැතුව ඇති නේද මේක? මම හිතන්නේ ගැඹුරු නැතිද. අන්න හිටගෙන පදිනවා. ඔව් ඒක නම් මට තේරුම් ගන්න බෑ. ඉතින් කොහොමද බැලන්ස් එකක් තියන්නේ. මං කිව්වා වගේ මෙතන ලොකු සංචාරක ආකර්ෂණයේ තියෙන තැනක්. ඉතින් මෙතන බෝට්ටු රෙන්ට් එකට දෙන තැන් ගොඩාක් තියෙනවා. ඒ තැන්වල එක එක විදිහේ බෝට්ටු තියෙනවා. තනියෙන් පදින්න පුළුවන් බෝට්ටු තියෙනවා, දෙන්නෙක්ට පදින්න පුළුවන් ඒවා තියෙනවා. එහෙම නැත්නම් ගෲප්ස් විදිහට පදින්න පුළුවන් ටිකක් ලොකු බෝට්ටු තියෙනවා. මේවට මෙයාලා කියන්නේ කයාකි කියලා. මෙන්න මේ පේන තියෙන ගඟේ තමයි අපිට බෝට්ටු පදින්න තියෙන්නේ. මේ ගඟේ නම තමයි ස්ප්‍රේ රිවර් කියලා තමයි මේකට කියන්නේ. අපි බෝට්ටු රෙන්ට් එකට ගන්න තැනින් අපි කැමති නම් අපිට සේෆ්ටි ජැකට්ස් ගන්න පුළුවන්. මේක අපේ ෆස්ට් ටයිම් එකකින්ද අපි නම් සේෆ්ටි ජැකට්ස් උත් ඉල්ලගත්තා.
අපිට මේ බෝට්ටු දුන්න තැනින් අපිට සියලුම තොරතුරු දුන්නා. කොහොමද මේ ගඟේ යන්න ඕනේ, ඉස්සරහට යන්න ඕනේ කොහොමද, එහා සම්බන්ධ පොඩි මැප් එකකුත් දුන්නා අපිට. අපිට මුළු දවස පුරා කිලෝමීටර් 15ක් විතර මේ ගඟේ ඉස්සරහට යන්න තියෙනවා. අපිත් එක්ක තව අපේ යාළුවෝ 3 දෙනෙකුත් ආවා. මේ එයාලත් එක්ක අපි තරගෙට බෝට්ටු පදින ගමු. මේ ගඟේ බෝට්ටු පැදගෙන යද්දී අපිට මේ වගේ තැන් හම්බ වෙනවා. මේ වගේ තැන්වල ගේට්ටුවෙන් ඇතුළ වතුර මට්ටම එක හා සමාන මට්ටමක් තියෙන්නේ. ගේට්ටුවෙන් එහා පැත්ත ඊට වැඩි හෝ අඩුයි. ඒ හින්දා බෝට්ටු යන්න කලින් දෙපැත්තේ වතුර මට්ටම් සමාන කරන්න ඕනේ. එන්න මෙතන කෙනෙක් ඉන්නවා. එයා ස්විච් ආවෙන් වැඩ කරන්නේ. එයා උඩ තියෙන ලීවර එහෙට මෙහෙට කරලා අපිට මේ වතුර මට්ටම් දෙක සමාන කරලා දෙනවා. මේ බෝට්ටු පදින කට්ටිය එයාට පොඩි ටිප් එකක් වගේ යුරෝ 1ක් යුරෝ 2ක් යුරෝ 5ක් වගේ මුදල් දීලා යනවා. අපිට මේ යන අතරමඟදී මෙන්න මේ තියෙනවා වගේ පොඩි රෙස්ටුරන්ට්ස් වගේ ඒවා හම්බෙනවා. ඒ තැන්වලදී අපිට පුළුවන් බෝට්ටුව නතර කරලා බෝට්ටුවෙන් බැහැලා ඒ රෙස්ටුරන්ට්ස් වලට ගිහිල්ලා කන්න විවේක ගන්න වගේ මේ තැන්වලදී නතර වෙන්න අපිට පුළුවන්. මෙතන තියෙන ඇත්තටම බියර් ගාඩන් එකක්. බියර් කියන්නේ ජර්මනියේ හරිම ජනප්‍රිය පානයක්නේ. ලංකාවේ වතුර බොනවා වගේ තමයි මෙහි කට්ටිය බියර් බොන්නේ. මට අතරමඟදී හම්බුණා පුංචි යාළුවෙක්. මෙයා මේ චිප්ස් වලට රහ වැටිලා තමයි මෙතෙන්ට වෙලා ඉන්නේ. එයා අපිට වැඩිය හොඳට චිප්ස් කනවා. මේ ඉස්සරහින් පේන්නේ අපිට බෝට්ටුව නවත්තන්න පුළුවන් තවත් තැනක්. ඔන්න අපිත් එතනින් බෝට්ටුව පොඩ්ඩක් නවත්තලා අපි ගෙනාව කෑම හැම කාලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපිට බෝට්ටුව ආයෙත් පොඩ්ඩක් නවත්තන්න වුණා. අද ස්ප්‍රේ වල්ඩ් වල විශේෂ දවසක්. අපි එනකොට නම් ඒක දැනගෙන හිටියේ නැහැ. මෙන්න මේන බෝට්ටු පොලිම නිසා තමයි අපිට නතර කරන්න ඕනේ. මේක ස්ප්‍රේ වල්ඩ් වල අවුරුද්දකට පාරක් තියෙන පොඩි ෆෙස්ටිවල් එකක්. මේ ගමේ අය තමයි මේ බෝට්ටු වල ඉන්නේ. ඒ හැම බෝට්ටුවකටම එකකට එකක් වෙනස් වුණ තීම් එකක් තියෙනවා. මේ බෝට්ටු වල යන කට්ටිය ඒ තීම් එකට ගැලපෙන විදිහට ඇඳුම් ඇඳලා සින්දු කී කිය හරිම විනෝදෙන් තමයි මේ ගමන යන්නේ.
ගයිඩ් කෙනෙක් වගේ ඩ්‍රෙස් කරලා ඉන්න අක්කට බඳින්න කෙනෙක් හොයනවා. එයා ඒක තමයි බෝඩ් එකේ ලියලා අල්ලගෙන ඉන්නේ. බලන්නකෝ හරිම ලස්සන මියුසික් එකක්. මල්ලි ටොපිය විසි කරනවා. වටේ පිටේ ඉන්න අය පුළුවන් තරම් අල්ල ගන්නවා. මටත් එකක් හම්බුණා. ඔයාලට පේනවද යාළුවනේ මේ බෝට්ටු වල ඉස්සරහ අංකයක් ගහලා තියෙනවා. ඔන්න දැන් ඔය යන්නේ 42 වෙනි බෝට්ටුව. මේ සමහර බෝට්ටු වල නම් තීම් එක මොකක්ද කියලා හිතා ගන්නවත් බෑ. දැන් නම් මේ එන්නේ බෝට්ටු පොලිමේ අන්තිම බෝට්ටු ටික. මේ බෝට්ටුවේ ට්‍රැක්ටරයක් තියෙනවා. ඊළඟ බෝට්ටුවේ බයිසිකල් වගේක් දාගෙන යනවා.
මේ බෝට්ටුව නම් මං හිතන්නේ රගර් ටීම් එකක්ද කොහෙද. අපි මෙතන මේ බෝට්ටු බෝලිම යනකම් පැයක් විතර නතර වෙලා හිටියා. අපි අපේ බෝට්ටුව ආපහු බාර දෙන්න ඕනේ හවස 6 වෙනකොට. ඒ නිසා දැන් අපි අපේ ගමනේ ඉතුරු ටික යන්න තමයි ලෑස්ති. ඔන්න දැන් තමයි අපි මේ ගමනේ ලස්සනම හරියට ආවේ. මේ දෙපැත්තේ තියෙන පුංචි පුංචි ඒවා ගෙවල්. මේ ගෙවල් වලට තම තමන්ටම අයිති බෝට්ටු තියෙනවා. මේ ගෙවල් ළඟ අයිනේ නතර කරලා තියෙන්නේ මේ බෝට්ටු. එයාලගේ දිනදා ජීවිතේ හැම අවශ්‍යතාවයක්ම ඉටු කරගන්න පාවිච්චි කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක විදිහට මෙන්න මේ බෝට්ටු. මේ පුංචි ගෙවල් ටික ඒ වගේ මිදුල වල තියෙන මල් ගසුත් එක්ක මේ හරිම ලස්සනයි. මේ ඔයාලට පේනව නේද කට්ටිය මෙතෙන්ට එකතු වෙලා බලාගෙන ඉන්නවා. මෙයාලා මේ බලාගෙන ඉන්නේ අපි අර ඔයාලට කලින් පෙන්නපු බෝට්ටු පොලිමේ එනකල්. ඒ බෝට්ටු පොලිමේ අවසාන තැන තමයි මෙතන. මෙතෙන්ට යාලා හැමෝම එකතු වෙලා ඊට පස්සේ පොඩි උත්සවයක් වගේ එකක් තියෙනවා. ඔන්න ඉතින් යාළුවනි අපේ ගමනේ අවසානයේ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ තමයි අපි බෝට්ටු රෙන්ට් එකට ගත්ත තැන. අපි දැන් මෙතෙන්ට අපේ බඩු ටික ඔක්කොම අපහු බාර දීලා පේමන්ට් එක කරලා මෙතනින් එළියට යන්න තමයි ලෑස්ති. මෙයාලා අපෙන් බෝට්ටු බාරගත්තාම ඒ බෝට්ටු වැකියුම් කරලා පිරිසිදු කරලා ආපහු ඊළඟ දවසට සූදානම් කරනවා. මේ වලට පේන හැමෝම ලුබනව් නගරයට ආපු අය. මෙතෙන්ට එන බොහෝ අය අපි අර කලින් ගියා වගේ බෝට්ටු සවාරිය යන්න තමා එන්නේ බොහෝ දුරට. නැත්තම් මේ නගරයේ තියෙන සුන්දරත්වය බලන්නත් කට්ටිය එනවා. අවසානයේදී හැමෝම හවස් වරුවට මේ පේනවා වගේ එකතු වෙලා නගරයේ තියෙන ආවේනික කෑම වර්ග, අයිස්ක්‍රීම් වර්ග එකතු වෙලා රස විඳිනවා. මෙන්න මේ අයත් එක්ක තමයි අපි අද අපේ ට්‍රිප් එක ආවේ. මේ අපේ කට්ටිය එකතු වෙලා කන්නේ මොන අයිස්ක්‍රීම් එකද කියලා බලනවා. මේ රස අයිස්ක්‍රීම් තියෙනවා. හැමෝම යන එන තැන් වල අයිස්ක්‍රීම් කනවා අපිට පේනවා. අපිත් එකතු වෙලා මොන හරි රස එකක් රස බලන්න තමයි යන්නේ.
අපි ආපහු ලුබනව් ස්ටේෂන් එකට එන අතරමඟදී අපිට හම්බුණා මෙන්න මේ මාකට් එක. ජර්මනියේ සාමාන්‍යයෙන් ෆෙස්ටිවල් සීසන් එකට හැම ටවුන් එකෙම වගේ මෙම පොඩි පොඩි කඩ දාපු මාකට් තියෙනවා. ඒ වගේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ ටවුන් එකට ඒ ප්‍රදේශයට ආවේනික වුණු කෑම වර්ග. ඒ වගේම මෙතන තියෙනවා තව පොඩි අයට සතුටු වෙන්න පුළුවන් ගොඩක් දේවල්, පොඩි කානිවල් එකක්, එතකොට යාලට පොඩි ගේම්ස් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මේ හරියත් අපි එන ගමන් දැක්කා. මේ තමයි මං ඔයාලට කියපු කානිවල් එක. ලංකාවේදී නම් අපිට මේ එක්ස්පීරියන්ස් එක හම්බෙලා තිබ්බේ නෑ. අපේ කානිවල් මීට වඩා ටිකක් වෙනස්නේ. මෙන්න මේ වගේ නම් පොඩි අයට නෙමෙයි ලොකු අයටත් යන්න හරිම අමාරුයි. ඔන්න ඔහොම තමයි යාළුවනේ අපේ ස්ප්‍රේවල් සංචාරය ඉවර වෙන්නේ. දැන් අපි මේ ගමන ඉවර වෙලා ආපහු ගෙවල් වලට යන ගමන් ඉන්නේ. ඇත්තටම අද නම් අපි ගත්තේ හරිම ලස්සන සුන්දර එක්ස්පීරියන්ස් එකක්. පොඩ්ඩක් අත් දෙක නම් රිදෙනවා දවසම බෝට්ටු පැදලා. ඒත් ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන්ම ගන්න ඕන ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් අලුත් එක්ස්පීරියන්ස් එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම bye bye.